අපි මේ කපිලේ සැරයක් බතලේ ගල නැංගා ඔය බතලේ ගල දන්නවනේ. ඒක තමයි කන්ද හරිද? අල්ලන්න මොකවත් නැහැ. අර නාලක් කියලා එකෙක් මහ පඬිත කොල්ලේ. ඌ කිව්වා යන්න පුළුවන් කියලා. යන්න පුළුවන් කියවට කපිලේ යන්න දැන් මෙහෙම අල්ලන්න නැහැ නේ ගලේ යනකොට. අපි ගියා. මම අවුරුදු 30කට විතර ඇති. අර මේක අපිට මේ බහිනවා වගේ නෙමෙයි කපිලේ මැග්නෝ තිබ්බා නම් අමාරුයි. ඔව්. ආය කපිලා අඟුළු ආවේ ගියා එක සැරේ. ඒ ගලක් පුතා. හරි. බුදියේ ගලක්. අරුකෝ. මට ජීවේ. මම නම් දෙන්න පාරද කොහෙද වැඩි කියන්නේ. අන්න ඒකනේ අතිශය දුෂ්කර මාර්ගයක් ඔච්ච තමයි. තවත් බස් නැල්ලක් හොයාගෙන යන්නේ. ගල් පෙල්ලෙනවා එකක් නෙමෙයි. ගොඩක් දුෂ්කර. හොඳ පරිස්සමෙන් බහින්න ඕනේ. ගොඩක් අමාරු පාර බැවුම වැඩි එකේ. ඒත් අපිට යන්න ඕන ටාගට් එකට අපි කොහොම හරි යන්න ඕනේ. අපි මේ යන්නේ තවත් ලස්සන ඇල්ලක් හොයාගෙන. බහිමු පරිස්සමට. නබල් බ්‍රිජ් එක හොයන්න තමයි යන්නේ. මේ දෙවියන්ට එක බෑ. වාගේ දෙපොළ. ආයතම පුතා අපි මම අම්බුලු වගේ කපිලා හරියද? එතකොට බං ඔය අම්බුලුවම හදලා නෑ. එනවා ඉලු ඔය මේකද ඉන්නේ. ඒ කතාවත් වැදගත් වෙනවා අපිට. ඉලු ලන්දේ නගිනකොට ගෑනු කෙනෙක් කෑ ගැහුවා. ඕකේ නගින්න එපා කොල්ලෝ ඕකේ නගින්න එපා බහැපල්ලා කියලා. අපි ඉස්කෝලේ යන කාලේනේ. අහන්නේ නෑනේ කවුරුවක් කියන එක. ඒ වගේ දැන් දන්නෙත් නෑ බැස්සා. බැස්සාට පස්සේ ඒ ගෑනු නගින්න ගන්නා ඔයා ඕකේ බං මේ එහෙම මිනිස්සු යනවා දැක්කම ගිනි තියෙන උන් ඉන්නවා. බැරි වෙලාවට ඒ ගින්නකට එහෙම වුණා ආයෙ බේරෙන්න බෑ කියන්නේ. ඔව්. ඉතින් ආසම වෛද්‍යයක් තමයි මේක. කැලයක් ඇතුලේ. හරියට භාවනාවක් වගේ. හිත ගොඩක් නෙවෙන තැනක්. දුෂ්කර වුණා. යන්න ආසයි මේ වගේ පාරවල්. ඒ පළවෙනි ගම්මන් සංගියා නම් පල්ලමටම බහැලා තියෙන්නේ. අයිම අපි තිමින්ට. අපිලා අර පෙරන ගල නේද ඔය? නෑ ඒක නෙමෙයි. ඒක නෙමෙයි. එල්ලි තමයි බහින්න තියෙන්නේ. එනවනේ අපි රවිය යන විදිය. ඉතින් තවත් වලක් එල්ලලා බහින්න. Oh yeah. හතුටියක් තියෙනවා ලස්සන. මම බලන්න ඉතින් කැලේකටම එන්න ඕනේ. අන්න ඒ වගේ දේවලුත් වෙනවා ඉතින් මේ ගමනේ. මඩ තියනවා නේද ගමන් ගියේ. ඒනෝනේ. මේ නැත්තම් වැඩක් නේ. මම වීඩියෝ එකක් ගන්න තියෙනවා කියන්නේ.
Harinya. Jamu. Hah? Oh, ini banyak. Mesinnya. Aduh, mesinnya bahal gitu, Mas. Mesinnya bahal. Mesinnya bahal ini. Ini dia, mereka terang mah. Ah. Oh. Itu dia laki na tawa.